Hai යාළුවනේ කොහමද? කොත්තු හදන්න යන්නේ. අද අපි කොත්තු හදන්න යන්නේ. කොත්තු. ඉතින් කොහමද මගේ යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? අද මම වීඩියෝ එකෙන් අරන් ආවේ කොත්තු කොහොමද අපේ ගෙදර හැදින්නේ කියලා. ඉතින් කඩවල් වල ගොඩාක් රසකාරක දානවනේ. ගෙදර හදන කොත්තු වල එහෙම රසකාරකත් නැතුව කඩේ රසටම කොහොමද හදාගන්නේ කියලා තමයි මම අද ඔයාලට වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් දිගටම බලන්නකෝ මම කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම චිකන් එක මිරිස් ගම්මිරිස් 3-5 ලුණු ටිකකුත් දාලා සීසන් කරගන්නවා. ඊට පස්සේ චිකන් කරි එක හදන්න ඕනේ. අම්මිරිස්, තක්කාලි, ලුණු, සුදු ලුණු, රම්පේ කරපිංච ටිකත් මම හොදගෙන කපා ගන්නවා. අද මගේ ඉතින් උදව්වට අපේ පුංචි පුතා ඉන්නවා මට සුදු ලුණු ටිකයි ඉඟුරු ටිකයි තරලා දෙන්න. මං ඉතින් ලුණු ටික එහෙම කපනකම් එයා තමයි මට ඒ ටික කරලා දුන්නේ. පුංචි කාලේ ඉඳන්ම මාත් එක්ක තනියෙන් හිටපු ඉඳලා කොහෙදෝ මං උයන ඒවා දැකලම එයාත් හරි ආසයි උයන්න. ගෑන් ළමෙක් වගේ තමයි. ඉතින් මං උයන වෙලාවට එයාට මොනවා හරි කරන්න දෙන්න ඕනේ. ඔන්න ඒ ටික කපාගෙන තලාගෙනත් ඉවරයි. ඊට පස්සේ මං ඒකට කුරුඳු කරාබු නැටි ටිකකුත් එකතු කරගත්තා. ඒකලා ඇතිලිය ක්ලිපේ තියලා ඒකට පොල් තෙල් දාගත්තා. තෙල් ටික රත් වෙනකොට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික ඉස්සරෝම එකතු කරගෙන ඊට පස්සේ ලුණු, අම්මිරිස්, කරපිංචා, රම්පේ ඔන්න ওই ටික මම එකතු කරගන්නවා. ඒ ටික වෙලාවක් බැදෙන්න දෙනවා. හරිම සුවඳයි. මං නම් හරි ආසයි මේ එන සුවඳට. සමහර අය ඉතින් උයන්න කැමති නෑනේ. ඒ වුණාට මං නම් හරිම ආසාවෙන් කරන දෙයක් තමයි මේ. ඒ ටික බැදීගෙන එනකොට මං චිකන් ටිකත් එකතු කරගන්නවා. චිකන් එකත් තෙලේම එහා මෙහා කර චුට්ටක් බැදෙන්න තියනවා. ඊට පස්සේ තක්කාලි ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ ටික වේලාවක් ඒක වහලා තියලා චුට්ටක් තෙල් එකේ තැම්බෙන්න දෙනවා. ඔන්න මං ටික වේලාවකට පස්සේ චිකන් එක ඇරියා. ඔන්න තෙලෙන්න තැම්බිලා තියෙනවා. මං දැන් අර සීසන් වෙන්න කලවම් කරගත්ත භාජනයටම වතුර ටිකක් දාලා මේකට දාගන්නවා. වතුර මං ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. මොකද කොත්තු හදද්දී ටිකක් තෙතර තියෙන තරමට තමයි රස. ඉතින් හොදි ටිකක් වැඩියෙන් ගන්න ඕන කමට මං වතුර චුට්ටක් වැඩියෙන් එකතු කරගන්නවා. චිකන් එක හැදෙනකම් මං කොත්තු එකට ඕන කරන කැරට් ලීක්ස් ටික කපා ගන්නවා. මේකට ගෝවා හැමත් දා ගන්න ඕන රසයි. අද අපේ ගෙදර ගෝවා තිබ්බේ නෑ. ඉතින් මං ඒ ටික කපා ගත්තා. ලීක්ස් ටික හිමීට කපාගෙන කැරට් ටික ගාගත්තා. ඉතින් මේ මං ගන්න එක දෙකවත් ප්‍රමාණ අතුලත් කරලා නෑ යාළුවනේ. අද අපේ ගෙදරත් ඉන්නේ පුංචි පුතයි මායි විතරයි. අපි දෙන්නටත් මේ ප්‍රමාණය වැඩි. ඉතින් ඔයාලා ගෙදර ඉන්න කට්ටිය බලලා ඒ විදිහට බලලා හදාගන්න. මං ලුණු ගෙඩියත් කපා ගත්තා. ඔන්න දැන් අපේ චිකන් එකත් හරි. ඒක මං හොදි ටික වෙනම අයින් කරලා චිකන් කෑලි ටික මං වෙනම අයින් කරගන්නවා. ඊට පස්සේ මං ආයෙමත් තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට අර අයින් කරගත්ත චිකන් කෑලි ටික මේකට දාලා හොඳට රන්වන් පාට වෙනකම් බැදෙන්න අරිනවා. චිකන් එක බැදෙනකම් මං බිත්තර දෙකක් කඩාගත්තා. ඒකත් භාජනයකට දාගත්තා. ඔන්න අපේ චිකන් එක දැන් හරි. මං ඒ ටික දැන් අයින් කරගන්නවා. මං
තෙල් එක මාරු කරේ නෑ යාළුවනේ. ඒ තෙල් එකටම අර කඩාගත්ත බිත්තර දෙක දාගන්නවා. ඊට පස්සේ ඒ බිත්තර ටිකත් මං කුඩු කරගෙන ඒකටම කැරට් ටික එකතු කරගන්නවා. ඒකලා මං ලුණු එකතු කරගන්නවා. ලුණු ගොඩක් දාන්නේ නෑ. දැන් අපේ හොදි එකේ තියෙන හින්දා කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ගොඩක් මම මිරිස් දාන්නේ අපේ පොඩි එක්කෙනා කන හින්දා. ඔයාලා හදද්දි ඉතින් ඔයාලා කැමති විදිහට දාගන්න. ඉතින් අද මං ගෙදර කොත්තු රොටි හැදුවේ නෑ. කඩෙන් ගෙනාපු කොත්තු පැකට් එක තමා මේ. ඉතින් ගෙදර පරාට වගේ හදලා කෑලි කපලා ගන්න තියෙනවා නම් ඒත් ගොඩක් හොඳයි. අද අපේ ගෙදර මේ ගෙනාවු පැකට් එකක් තිබ්බා. මං ඒකෙන් තමයි ටිකක් ගත්තේ. දැන් ඒ ටිකත් අපි අර කැරට් එකටම එකතු කරගන්නවා. ඉතින් මේ කොත්තු කෑලි ටිකක් හයිය හින්දා ටිකක් මදගින්නේ චුට්ටක් එහාට මෙහාට කර කර තියාගන්න ඕනේ. ඊට පස්සේ මං ඒකට කපාගත්ත ලීක්ස් ටිකත් එකතු කරගන්නවා. ආයෙත් හොඳට කලවම් කරගන්න. හොඳින් කලවම් කරගෙන ඊට පස්සේ අපි අර අයින් කරගත්ත හොදි ටික මේකට එකතු කරගන්නවා. මේකේ තියෙන ওই තක්කාලි ටික අනම්මනම් මං අයින් කරගන්නේ නෑ යාළුවනේ. ඒ ටිකත් මේකට ඔහොම එකතු කරගන්නවා. මං කියව නේද යාළුවනේ හොදි ටිකක් වැඩිපුර තියාගන්න කියලා. මෙන්න මේ විදිහට ටිකක් වැඩිපුර තෙත ගතියට කොත්තු එක හදාගද්දී රසම රසයි. ඉතින් මං අර චිකන් කෑලි ටික අයින් කරගෙන ඒ ටික පොඩි පොඩි තීරු වලට ඉරාගත්තා. ඒ ටිකක් දැන් මේ එකතු කරලා ආයෙමත් කලවම් කරනවා. ඒකලා අන්තිමේටම මම අර ලුණු ටික එකතු කරගන්නවා. ඉතින් මේක නම් ඔයාලයි කැමැත්ත. අපි පුතා ටිකක් ලුණු කන්න කැමති. මම ඒකයි මේ ලුණු ටික එකතු කරගන්නේ. ඉතින් ඔන්න දැන් අපේ කොත්තුව හැදිලා ඉවරයි යාළුවනේ. ඔන්න දැන් මම චූටි පුතාටත් පිඟානක් බෙදාගෙන ගිහින් දෙන්න තමයි යන්නේ. බලමු එයා මොකද කියන්නේ කියලා. Asayama amma katakande. ඉතින් යාළුවේ නිතරම කන්න හොඳ නැති වුණත් අපි කවුරුත් කන්න කැමති කෑමක් නෙමේ කොත්තු කියන්නේ. ඉතින් කඩේ රසකාරක පුරෝපු හැඳි ගණන් දාන කොත්තුවකට වඩා ගෙදරදී මේ වගේ හදාගන්න තියනවා නම් හොඳයි නේද? ඉතින් ඔයාලත් මේ වගේ හදලා මට රස කියන්නකෝ. මගෙත් මොනවා හරි තව එකතු වෙන්න ඕන නම් මට ඒකත් කියන්න. ඉතින් මගේ යාළුවෝ එහෙනම් ආයේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.